ආයුබෝවන් සතියේ ලග්න පලාපල 2025 මාර්තු මාස 24 වන සඳුදා සිට 2025 මාර්තු මාස 30 වන ඉරිදා දක්වා ඔබගේ පෞද්ගලික ලග්නයට අනුව මේ සතිය ජ්‍යොතිෂය විශ්වාස කරන ඔබට පමණක් කෙසේද කියන කරුණ තුන්වෙනි ඇසකින් ජ්‍යොතිෂය තුලින් ඔබට නොමිලේ ප්‍රදානය කරන පුංචි තිලිනයක්. ඉතින් මේ සතියේදී සුවිශේෂී ග්‍රහ මාරු වීමක් සිදුවීමට නියමිතයි. මාගේ වෙනත් වැඩසටහනකින් එහි සම්පූර්ණ පලාපල විස්තරයක් ඔබට දැනගන්නට පුළුවන්. මේ ඒ සම්බන්ධව යම් තොරතුරු ඔබට තියෙනවා. ඒ තමයි වසර 30කට පසු සෙනසුරු ග්‍රහයා එහෙම නැත්නම් මීන රාශියට පිවිසීම මේ 29 වෙනිදා රාත්‍රී 21:41ට රාත්‍රී යෙදෙන්නේ. ඉතින් ඔබට මේ තොරතුරුත් මේ අන්තර්ගත වෙලා තියෙනවා දල වශයෙන් ප්‍රධාන වශයෙන් නැවත වැඩසටහනකින් ඔබට දැක් ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ සතිය ඔබට යම් සුබ කටයුත්තකට මුල පුරන්න බලාපොරොත්තු සිටිනවා නම් 26 වන බදාදා දිනය සම්පූර්ණ සුබ දිනයක් බවට පරිවර්තනය වෙලා තිනවා. ඔබට යොදා ගන්නට පුළුවන් රාහු කාලය මගහරවාගෙන. ඒ වගේම තමයි 28 වෙනිදා සිකුරාදා දිනේ යොදා ගන්නට එපා. ඒ දින ජ්‍යොතිෂ ඇසින් ජ්‍යොතිෂ අනුව දුර්වල දිනයක් බවට පරිවර්තනය තිබෙනවා. ඉතින් දැන් අපි බලමු මේ සතිය ඔබට කෙසේද කියන කරුණ ලග්නෙන් ලග්නෙට ඔබගේ පෞද්ගලික ලග්නෙට අනුව. මේෂ ලග්නය රාශි චක්‍රයේ පළමුවන රැස මේෂ රැසින් උපන් ඔබට මේ සතිය ඔබගේ ලග්නාධිපතියා අඟහරු ග්‍රහයා ලග්නෙන් 3 වෙනිදට පිවිසෙනවා. සෙනසුරු ග්‍රහයා 11 වෙනිදේ මෙතෙක් රැඳී සිටමින් ඔබගේ ලග්නෙන් 12 වෙනිදට පැමිණෙනවා. වසර 7 මාර්ග ලග්නේ රාශිකයක් උදා කරමින් මේ සතිය තුලදී හැකියාවන් යම් ප්‍රමාණයකට ඔබට කර ගැනීමේ ශක්තිය ධෛර්යය ලැබෙනවා. හැබැයි කටුක බාධක රැසක ආරම්භයක් මේ සතියේ මේ ආරම්භයේදී කියලා සටහන් කරන්නට බෑ. නමුත් පීඩිත කාලයක් විවාහය, ගේ දොර, දේපල, යාන වාහන, මානසික සුවය මේ සියලු දේට ඔබට බැර දෙන කාල පරිච්ඡේදයක් ලෙසටත් මේ සතිය ආරම්භ වන්නට පුළුවන්. සෞඛ්‍ය පිළිබඳව වඩා සැලකිලිමත් වන්න, නීති අකුරට පිළිපදින්න. කෙසේ නමුත් ඔබ ඊටමත් අදිෂ්ඨානශීලීව කරන සියලු කටයුතු වලට ඔබට ජයග්‍රහණ අත් කර ගන්න පුළුවන් සතියක් ලෙසටත් සතිය නිර්මාණය වී තිබෙනවා. රැකියාවේදී වඩා උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න කියන කරුණත් ඔබට මතක් කර සිටිනවා. වෘෂභ ලග්නය වෘෂභ රැසින් උපන් ඔබට ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා ලග්නේ 11 වෙනිදා තුල රැඳී සිටිනවා. බුද්ධිමත් භාවයෙන් කටයුතු කරන්න ගැටලු ඇතිවන්න පුළුවන් විවාහයත් ප්‍රේම ජීවිතයත් ඒ වගේම තමයි ඔබේ සියුම් කටයුතු වලටත්. රැකියාවේදී බාධක රසක් පැමිණියා. එය ඔබගේ යම් ප්‍රමාණයකට අඩු වෙනවා. සෙනසුරු ග්‍රහයා ඔබගේ ලග්නේ 11 වෙනිදාට පැමිණෙනවා. සියලු බාධක මැද හෝ ඔබගේ අධිෂ්ඨානශීලීව ආදායම් තත්ත්වයේ යම් ප්‍රමාණයකට කටුකත්වයෙන් හෝ නෙලාගත හැකි සතියක්. ඉවසීමෙන් කටයුතු කරන්න. මොහොනට ඔළුවට හිසට ඒ ආශ්‍රිත රෝග පීඩා අනතුරු පීඩාද විය හැකි කාල පරිච්ඡේදයක් ආහාරයෙන් පරිශ්‍රම වෙලා මේ සතිය ගෙවන්න. ඔබට එතකොට ගැටලු රසක ආහාරය හෝ සෞඛ්‍ය පිළිබඳව අවධානය අඩු කර ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි හදිසි වාසනාවන් වගේ දේවලුත් මේ සතිය ඔබට උරුගා බලන්නට හැකියාවක් තිබෙනවා. මිථුන ලග්නය ලග්නාධිපති බුධ ග්‍රහයා ඔබගේ ලග්නාධිපතියා ලග්නෙන් දසවැන්න තුල රැඳී සිටිනවා. බුද්ධිමත් භාවයේ යට යන්නටත් පාඩු අවාසි අලාභ ඔබ නොසිතූ මුලාවන්ට පත්වන්නටත් හේතු වන්න පුළුවන්. විශේෂයෙන් රැකියාව වෘත්තිය ඒ හා සම්බන්ධ කටයුතු වලදී සෙනසුරු ග්‍රහයා ඔබගේ ලග්නෙන් දසවැන්නටද පිවිසෙනවා. රැකියා කටුකත්වයක ආරම්භයක් ලෙසටත් මේ සතිය නම් කරන්න පුළුවන්. ඉවසීමෙන් කටයුතු කරන්න, ආවේගශීලී තත්ත්ව පාලනය කරගන්න, නීතිය අකුරටම පිළිපදින්න. ගේතුර දීපල යහන වාහන හා සම්බන්ධ කටයුතු වලදී යම් ඇල්මැල්ල ස්වභාවයෙන් කටයුතු කිරීම නිසා පාඩුවක් වෙන්නටත් පුළුවන්. ඒ හින්දා වඩා සැලකිලිමත් වීම ඉතාම උචිතයි. කටක ලග්නය කටක රැසින් උපන් ඔබට මේ සතිය තුලදී ඔබගේ සෙනසුරු ග්‍රහයා ලග්නේ 8 වෙනිදා තුල රැඳී සිටිමින් වසර 2මාරක ඒ රාෂ්ට්‍ර කාලයක් අවසන් කරමින් ඔබට ලග්නෙන් 9 වෙනිදාට පැවිසෙනවා. ඉතින් ආරම්භක සතියේ යම් මිශ්‍ර ඵල ලැබුණත් මෙතනින් පසු කාලය ඔබට සුබයි. ඒ වගේම මතක් කරන්න ඕන ඔබගේ පියා සම්බන්ධව යම් දුර්වලතා සෞඛ්‍ය පීඩාවන් මතුවිය හැකි සතියක්. නීතිය ඔබත් අකුරටම පිළිපදින්න. තවදුරටත් මානසික සුවයේ ගැටලු ඇති වෙන දේ මතුවන්නට පුළුවන්. ඔබ අන් අයට ගරු කරන්න පුරුදු වෙන්න. නැත්නම් ඔබට ගැටලු මතුවන්නටත් මේ සතිය හේතු වන්නට පුළුවන්. කෙසේ නමුත් සෞඛ්‍ය පීඩා රැසක දුර්වලතා අවමවන ආරම්භයක් ලෙසටත් මේ සතිය නම් කරන්න පුළුවන්. එසේවත් පාදගත අනුතුරු පීඩා තුවාල වගේ දේවල් සිදුවන්නට තිබෙන බැවින් වඩා කල්පනාකාරී වීම ආරක්ෂිතව මගතොට ඒ වගේම යාන වාහන පරිහරණය කිරීම ඉතාම යහපත්. සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපතියා ඔබේ රවි ග්‍රහයා ලග්නෙන් 8 වෙනිදා තුල තමයි රැඳී සිටින්නේ.
ලග්නයෙන් 8 වෙනිට සෙනසුරු ග්‍රහයත් ඔබගේ අවසාන දිනේ 29 වෙනිදා පැමිණෙනවා. වසර 2කමාරක අෂ්ටම යනාෂ්ටකයක ආරම්භයක්. සතියේ ආරම්භය යහපත් වුණත් පසු කාලයේ දුර්වල වන්නට පුළුවන්. කෙසේ නමුත් ආරම්භක සතියේ විවිධ පීඩා කරදර මතුවන්නට පුළුවන්. පියා සම්බන්ධ දුක්මසු ආරංචි ඔබගේ සහකරු සහකාරියට විපත් කරදර මානසික සුවය අඩු වෙන දේවල් වෙන්නට පුළුවන්. කෙසේ නමුත් ණය වන්නට එපා කියන කරුණ පුනපුනා නැවතත් ඔබට මේ සතියේදීත් පවසනවා. යාළු මිතුරන් හිතවතුන් ඔබගෙන් දුරස් වන්නට හේතු වන්නටත් පුළුවන්. කෙසේ නමුත් රැකියාවේදී යම් ප්‍රගතියක් සතියේ ආරම්භයේදී නම් නෙලා ගන්නට පුළුවන්. ඒත් කල්පනාකාරීව කටයුතු කරන්න. කුඩා දරුවන්ට ගැටලු ඇතිවන්නටත් පුළුවන්. විවාහතිවි ඊටමත්ම කල්පනාකාරීව මේ සතියේදී ගෙවා දවන්න ඔබට ගැටලු ඇතිවන්නට හැකියාවක් තිබෙන බව අමතක කරන්න එපා. කන්‍යා ලග්නය කන්‍යා රැසින් උපන් ඔබට ලග්නාධිපති බුධ ග්‍රහයා ලග්නෙන් 7 වෙනි තුලට පිවිසෙනවා. සෙනසුරු ග්‍රහයා ලග්නෙන් 7 වෙනිට සෙනසුරු මාරුවත් සමග පිවිසෙනවා. ඒ හින්දා කල්පනාකාරී වීම වඩා උචිතයි. හවුලේ කරන සියලු කටයුතුත් විවාහ ජීවිතය හා සම්බන්ධ කටයුතු වලත් ගැටලු මතුවන්න පුළුවන්. සියුම් කටයුතු වල ජයග්‍රහණ නෙලාගත හැකි සතියක්. සෞඛ්‍ය පීඩාවන් රසක් උදරා ආබාධ ඒ වගේම මුත්‍රාශිත රෝග පීඩා ඒ වගේම තමයි මලබද්ධය වැනි දේවල් මතුවිය හැකි කාල පරිච්ඡේදයක් ලෙසටත් මේ සතිය නම් වී තිබෙනවා. කෙසේ නමුත් අමතක කරන්න එපා. රැකියාවේදී ඊ타මත්ම නම්‍යශීලීව කටයුතු කරන්න වග බලා ගන්න. ඔබගේ හිතවතුන් ඒ වගේම ප්‍රධානීන් සමග මත ගැටුම් වලට යන්න එපා කියන කරුණත් මතක් කර සිටිනවා. අධ්‍යාපන කටයුතු වලට යහපත් සතියක් උසස් සහ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වලට. තුලා ලග්නය ලග්නාධිපති සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නෙන් 6 වෙනි තුල රැඳී සිටිනවා සතර ස්ථානයේ. සෙනසුරු ග්‍රහයා ග්‍රහ මාරුවීමත් සමග සතර ස්ථානයට 6 වෙනිට පිවිසෙන කාල පරිච්ඡේදයක්. කෙසේ නමුත් සතුරු පීඩා අපට ජය ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි සතුරු පීඩා මතුවෙනවා කියන එකත් ඔබට ගම්‍ය වෙනවා. ඉතින් ඒ හින්දා වඩා සැලකිලිමත් වන්න. දරුවන්ට විපත් කරදර බාධක රසක් තිබුණු කාලයක අවසානයක් ලෙසටත් ඒත් මුල් වකවානු තුලදී එවැනි දේ මතුවන්නටත් හැකියාව තිබෙන බවත් මේ සතිය තුලදී ඔබ අමතක කරන්න එපා. ආගමනුකූලව කටයුතු කරනවා නම් වඩා යහපත් කියන කරුණත් ඔබට මතක් කර සිටිනවා. සෞඛ්‍ය සම්බන්ධව කතා කරොත් ශල්‍ය කර්ම වගේ දේවල් ඒ වගේම තමයි ආමාශයගත රෝග පීඩා ආහාරය විෂ බීමෙන් ආහාර සම්බන්ධ රෝග මතුවීමෙන් විෂ බීජ ශරීරගත වීමෙන් වැනි කරුණු ඔබට මේ සතිය තුලදී සෞඛ්‍ය පීඩා ලෙස මතුවන්නට හැකියාවක් තිබෙනවා. වෘශ්චික ලග්නය වෘශ්චික රැසින් උපන් ඔබට ලග්නාධිපති අඟහරු ග්‍රහයා ලග්නෙන් 8 වෙනි තුල රැඳී සිටිනවා. සෙනසුරු ග්‍රහයා ඔබගේ ලග්නෙන් 5 වෙනිට පිවිසෙනවා. ඒ වගේම තමයි දූ දරුවන් ප්‍රේම සම්බන්ධතා විවාහය එහා සම්බන්ධ කටයුතු වලට ගැටලු රැසක් මතුවන කාල පරිච්ඡේදයක ආරම්භක සතියක්. අනතුරු පීඩා සිදුවිය හැකි බැවින් මගතොට පරිහරණය කිරීමේදී අනතුරුදායක කටයුතු කිරීමේදී වඩා සැලකිලිමත් වන්න. ප්‍රේම සම්බන්ධතා මතුවන්නටත් විවාහ ජීවිතයේ යහපත උදා වෙන්න තිබුණත් ඉන් ගැටලු ඇති වෙන්නටත් ඇතින සතියක් බවටත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ගේතුර දීපල යාන වාහන හා සම්බන්ධ තීච්ච ප්‍රධාන ගැටලුවක් ඔබගේ ගිලිහි යන බවත් අමතක කරන්න එපා. ඒ හින්දා ඒ සම්බන්ධ කටයුතු වලදී ඔබ ප්‍රගතියක් අත් කරගන්නට මේ සතිය ඉවහල් වෙනවා. ධනු ලග්නය ධනු සිංහ පං ඔබට ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහයා ලග්නෙන් 6 වෙනි තුල රැඳී සිටිනවා. සෙනසුරු මාරුවත් සමගම සෙනසුරු ග්‍රහයා ඔබගේ ලග්නෙන් 4 වෙනිට පිවිසෙනවා. විවාහ ජීවිතයේ කටයුතු මේ සතියේදී තාමත්ම ගැටලුදායක වන්න පුළුවන්. විරසක වීම මත ගැටුම් මතභේද ඇතිවන්න පුළුවන් බැවින් ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබගේ සහෝදර සහෝදරයන් එහා සම්බන්ධ කටයුතු වලදී ඔබට තිබිච්ච බාධක රැසක් මේ සතිය තුලදී ඉවත්ව යනවා දැඩි කාලයක් පැවති. ඒ වගේම තමයි ගේ දීපල යාන වාහන සම්බන්ධ කටයුතු වල යම් ගැටලු සහගත තේ මතුවන්නට ඥාතින් හා ගැටලු ඇතිවන්නටත් මවට දුක් කරදර ඇතිවන්නටත් මේ සතිය ඉවහල් වන්නට පුළුවන්. එහි ආරම්භයක් ලෙසටත් මේ සතිය සටහන් වෙනවා. සෞඛ්‍ය සම්බන්ධව කතා කිරීමේදී හෘදයාසිත රෝග පීඩා මතුවන බැවින් කල්පනාකාරී වන්න. ඒ වගේ තමයි හෘද රෝගයෙන් පෙළෙන ධනු රාශියෙන් උපන් ඔබ වඩා සැලකිලිමත් වන්න. වෛද්‍ය උපදෙස් පිළිපදින්න. මකර ලග්නය මකර රැසින් උපන් ඔබට ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ලග්නෙන් දෙවැන්න තුල රැඳී සිටිමින් දීර්ඝ කාලයක් පැවති ඒ රාෂ්ටක ස්වභාවය සෙනසුරුගේ මාරුවීමත් සමග ලග්නාධිපති මාරුවක් වීම සමග අවසන් වෙනවා. ඒත් ඔබට සහෝදර සහෝදරයන් සම්බන්ධ ගැටලුද ඔබගේ හැකියාවන්ට දුර්වලතා මතුවන කරුණුද මතුවන්නට පුළුවන්. දූ දරුවන්ට කරදර පීඩාද මතුවේ හැකි. සෞඛ්‍ය සම්බන්ධව ඉතාමත්ම සැලකිලිමත් වන්න. හෘදාශ්‍රිත රෝග පීඩා, බඩපොපු ආශ්‍රිත රෝග පීඩා වගේ දේවලුත් මතුවන්නට හැකියාවක් තිබෙනවා. කෙසේ නමුත් ධනය සම්බන්ධ පැවති බාධක රැසක දුර්වලතාවයන් අවම වෙලා යහපත් අතට ඇරඹෙන ආරම්භයක් ලෙසටත් මේ සතිය සටහන් කරන්නට පුළුවන්. ආගමනුකූලව කටයුතු කිරීම වඩා උචිතයි. කුම්භ
කුම්භ ලග්නය කුම්භ රැසින් උපන් ඔබට ලග්නාධිපති සෙනසුරු ග්‍රහය ලග්නගතව රැඳී සිටමින් වසර දෙකමාරක කාලය අවසන් කිරීමෙන් මේ සති අන්තයේදී ඔබගේ ලග්නෙන් දෙවැන්න තුලට පිවිසෙනවා. බාධක යම් ප්‍රමාණයක අඩුවත් යම් ප්‍රමාණයක බාධක ආරම්භයක් ලෙසට සතිය ආරම්භ කරන්නට පුළුවන්. කුටුම්බස්ථානයේ ගේ දොර ඒ වගේම තමයි බැංකුගත ධනය ගෘහ ජීවිතය සම්බන්ධ ගැටලු සතියේ පුරාවටම මතුවන්නට හැකියාවකුත් තිබෙනවා. අනුතුරු පීඩා වගේ දේවල් ගත්තාම හිස ආශ්‍රිත රෝග පීඩා හෝ ඒහා සම්බන්ධ සෞඛ්‍ය පීඩාවෙන් පෙළෙන කුම්භ රැසින් උපන් ඔබට වඩා ගැටලු මතුවන්නත් මේ සතියේ හිතවන්න පුළුවන්. දේපල සම්බන්ධව යම් ප්‍රගතියක් අත් කර ගන්නට හැකියාවකුත් තිබෙනවා. අධ්‍යාපන කටයුතු හෝ උසස් අධ්‍යාපන කටයුතු වලට බාධක මතින් තමයි මේ සතිය ගමන් කරන්න වෙන්නේ. ඒ හින්දා කුම්භ රැසින් උපන් දුවදරුවන් අධ්‍යාපන කටයුතු වලට වඩා කාලයක් යොමු කිරීම ඒ තුල කැපවීම ඉතාමත් මෙහපත්. මීන ලග්නය මීන රැසින් උපන් ඔබට ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහයා ලග්නෙන් තුන්වැන්න තුල රැඳී සිටිනවා. ඔබගේ ලග්නෙන් 12 වෙන්නට සෙනසුරු ග්‍රහයා මේ සෙනසුරුගේ ග්‍රහ මාරු වීමත් සමගම පැමිණෙනවා. වසර 7මාරක ඒ රාෂ්ට්‍රක කාලයක ආරම්භයක්. පළවෙනි සතියේදීත් එහි දුර්වලතා අවසන් දින කිහිපය තුළදී ඔබට දැක ගන්නට හැකියාවක් තිබෙනවා. කෙසේ නමුත් දුරදිග බලා කටයුතු කරන්නට අමතක කරන්නට එපා. විශේෂයෙන් මේ අවසාන පරිච්ඡේදයේ මාසය සහ පළමු මේ සතියේ ආරම්භ කාලය තුල විවාහ දිව්‍ය සම්බන්ධ ගැටලු මතුවන්න පුළුවන්. ගේතොර දීපල හා සම්බන්ධ කටයුතු මතුවන්න පුළුවන්. නම්‍යශීලීව කටයුතු කරන්නට වග බලා ගන්න. ඒ වගේම තමයි අමතක කරන්න එපා නීති අකුරටම පිළිපදින්න. නීති පිළිබඳ ප්‍රශ්න හෝ ඒහා සම්බන්ධ ගැටලු මතුවිය හැකි වසරක මතුවිය හැකි මාසයක කාලාරම්භයක් සතියක ආරම්භයක් ලෙසත් මේ සතිය නම් වී තිබෙනවා.